සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ට් අප්ඩේට YouTube channel එකට. ඉතින් මැයි මාසයට අදාළව අස්වැසුම් මුදල් කප්පාදු වන්නේ කෙසේද? ඒ වගේම කප්පාදු වන පුද්ගලයන්ට නිසි සාධාරණයක් සිදු වෙනවද? මේ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් පුළුල්ව කතා කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් රජය විසින් සඳහන් කරලා තියෙනවා මැයි මාසයට අදාළව සංක්‍රාන්තික කණ්ඩායම්හි අස්වැසුම් මුදල් කප්පාදුවකට ලක් කරනවා කියලා. ඉතින් මේක එක සැරේම සිදු වෙන්නේ නැහැ. මුලින්ම රජය විසින් සොයලා බලනවා මේ අස්වැසුම කප්පාදු කරන්න කලින් ඒ පුද්ගලයන්ගේ පවුල් පසුබිම පිළිබඳව. ඉතින් ඒ පුද්ගලයන් ඉතාමත් දුප්පත් ඒ විදිහට ජොබ් එකක් කරන්නේ නැත්තම් එයාලට මුලින්ම ස්වයං රැකියාවක් හඳුන්වලා දෙනවා. එයාලට කරන්න පුළුවන් ස්වයං රැකියාවක් හඳුන්වා දීලා ඒක යම් යථා තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි මේ විදිහට රජය විසින් මේ අස්වැසුම් මුදල් කප්පාදුවකට ලක් කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි දැනට අපිට ආරංචි මාර්ග ලැබිලා තියෙන්නේ මේ අස්වැසුම මැයි මාසයට අදාළ සිදුවන කප්පාදුව පිළිබඳව. ඉතින් ඒ වගේම අප්‍රේල් මාසයේ අස්වැසුම මුදල් අනිවාර්යයෙන්ම සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් ඔයාලගේ බැංකුවටම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත්ම අප්ඩේට් තොරතුරු එසෙනින් දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් ඕල් කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්